ආයුබෝ වේවා. නැවතත් රෙකෝඩින් LK YouTube නාලිකාවෙන් ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ විශේෂම ගොඩක් අය ඉල්ලපු දෙයක් ඉටු කරන්න. ඉතින් මුලින්ම කියන්න ඕන වෙනදා වගේ සුපුරුදු විදිහට රෙකෝඩින් LK YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe button එකක් තියෙනවා. ඒ වගේම notification bell icon එක තියෙනවා. ඒකත් click කරන්න. මේ දෙකම click කරලා තියාගන්න. අලුත් වැඩසටහන් අපි අලුත්ම විදිහකට වෙනස් ක්‍රම සහිතව ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරනවා විවිධ ක්ෂේත්‍ර ගැන. ඒ නිසා මේ දෙක click කරලා තියාගත්තොත් ඔබට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් notification එකක් එනවා. ඒක පළවෙනි දේ. දෙවෙනි කාරණේ ඇත්තටම රෙකෝඩින් LK ආයතනයේ අධ්‍යක්ෂකතුමා නලින් මගේ මිත්‍රයත් එක්ක අපි කතා කරේ. මොකද ගොඩක් කෝල්ස් එනවා. සමහරු ඇත්තටම ටිකක් මේ දවස්වල ආර්ථිකයත් එක්ක මුදල් ගෙවා හඳහන් පරීක්ෂා කරගන්න අපහසු පිරිසකුත් ඉන්නවා. සමහරු ඉන්නවා අර ජන්මෙම හැටිඳ වන්දා සල්ලි තිබුණත් නිකම්ම කරගන්න බලාගන්න පිරිසකුත් ඉන්නවා. හැමදේම නිකන්. හරි. ඔය දෙක අතර වෙනස අපි හොඳින් දන්නවා. ඉතින් ඔබට ඇත්තටම හැකියාව තියෙනවා නම් මුදල් යොමු කරොත් අපි හඳහන බලනවා. එහෙම බලා ගන්න බොහෝ පිරිසක් ඉන්න හින්දා මේ වෙනකොට දින 20ක වගේ ආසන්න කාලයක ඇතුළත තමයි අපි voice recording එවන්නේ. නමුත් ඇත්තටම යම් යම් අසරණ අවංකවම අසරණ අයත් ඉන්නවා කියලා අපිට තේරුණ නිසා සාමාන්‍යයෙන් මම අනුමත නොකරන දෙයක් තමයි මේ කරන්නේ. මොකද්ද? පොදුවේ ලග්න පලාපල කියනවා කියන එක. නමුත් සමහර දේවල් තියෙනවා විශේෂයෙන් මේ අවුරුද්දේ පොදුවේ යම් දේවල් කියන්න පුළුවන්. මොකද සුවිශේෂී ග්‍රහචාරයක් තියෙනවා මේ දවස්වල මේ අප්‍රේල් මාසේ. ග්‍රහයන් 5 දෙනෙක් මුලින්ම ඉන්නවා එකම තැනක කොටු වෙලා. ඔබේ හඳහන අනුව මේක වෙනස් වෙවියයි. නමුත් ඒකත් එක්ක ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ අපිට පොදු පලාපල බොහෝ තැන්වල කියන්න පුළුවන්. ඒක එක. ඒ වගේම තමයි අපි එක කතා බහ කරන සමහරු එක කියනවා මේ දවස්වල අමාරුයි මම ඉස්සරහට හඳහන බලා ගන්නම් ඔය වගේ අයත් ඉන්නවා. ඉතින් සමහරු නම් ඉන්නවා ඒගොල්ලන්ගේ WhatsApp profile එකේ දාන් ඉන්න ෆොටෝ එක දැක්කම අතේ තියෙන bracelet එක පේනවා, watch එක ඔරලෝසුව පේනවා, phone එක පේනවා. ඉතින් ඒත් නිකන් තමයි කරගන්න හදන්නේ. ඉතින් මේ ලංකාවේ සමහරුන්ගේ හැටියක් නිකන් දෙනවා නම් හෙම්බිරිස්සාව හරි කමන්නේ ගන්නවා වගේ. ඉතින් ඇත්තටම විදේශගත වෙලා ඉන්න බොහෝ පිරිසක් එක්ක වැඩ කරන්නේ මම වැඩිපුර. ඇත්තටම හොඳයි මුලින්ම අහන්නේ මහත්මයා ඔබේ ගාස්තුව කීයද කියලා. ওই දෙක අතර වෙනස තේරුම් ගන්න. ඉතින් අපි වරද්දගත්ත අපේ සමහර දේවල් තියෙනවානේ. ඡන්දේ වෙන්න පුළුවන්. සිමෙන්ති කොට්ටයක් දුන්නොත්, වැසිකිලි පෝච්චියක් දුන්නොත් කරගන්න පුළුවන්. ඡන්දෙත් ගන්න පුළුවන්. එතනට නෙමෙයි අපි රට ගෙනියන්න ඕන. මගේ අත්දැකීම, මගේ මතයත් එහෙමයි. අපිට අවශ්‍ය වෙන්නේ ඔන්න ඕක තමයි අපි වෙනස් කරගන්න ඕන. හරි. ප්‍රතිපත්තිය සහ ඒ ක්‍රමය මත මම හිතන්නේ දැන් නූතන තරුණ පරම්පරාව බොහෝ පිරිසක් වෙනස් වෙලා තිනවා සුබ පැත්තකට. ඒක හොඳයි. ඒ කියන්නේ මේවායෙන් නෙමෙයි අපි අපේ ඡන්දේ ගන්න පුළුවන් කියලා දන කියනවා. පෙන්නනවා. ඉතින් ඒ වගේම මේ ජ්‍යොතිෂය ගැන එතකොට අපි තීරණය කරා පලාපල යම් පලාපල විස්තරයක් ඔබට ලබා දෙනවා. හැබැයි මතක තියාගන්න මේක 100% හැමෝටම වළංගු නොවන තැන් තියෙනවා. ඒක මගේ අනිත් වැඩසටහන හැමතැනමත් කියනවා. 22 වෙනි දෙර්කානාධිපති, 64 නවාංශකාධිපති, බාධක ස්ථානාධිපති සහ ඔබගේ තවත් ග්‍රහ බල, යෝගකාරක බලය, ෂඩ් බල ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා. අපි මේ හඳහනක් බලනවා කියන්නේ මම අර කලින් කියන්නේ එකයි අත්දැකීම් මත නෙමෙයි මේ හඳහන්. ඒ කියන්නේ වයසම එක්ක හිතන්න එපා ජ්‍යොතිර්වේදියා පරිණතයි කියලා. අනිත් දේ බලන හඳහන් ප්‍රමාණය මත සහ නිවැරදිව විශේෂ උමනාවෙන් මේ හැම හඳහනක්ම බලන එක මත. හරි. ඒක දැන් සමහරව හිතනවා රැවුල වවලා කොණ්ඩෙත් උඩින් බැඳලා රිෂිවරෙක් වගේ පෙනී සිටියාම පෙනුමට රැවටෙන්න එපා. ඕක අනිද්දේ. ඕක අපි අත්දැකීමෙන් සමහරව ඒ කියන්නේ මොකද්ද මෙතන ඇත්තට වෙන්නේ? මම හැම හඳහනකටම මම සුවිශේෂී තමයි මේ හඳහන කියලා ඒ කාලේ දීලා තමයි බලන්නේ. ඒක. එතකොට වුණාවට එපාවට මොනහරි කියලා හඳහනේ යම් යම් තොරතුරු ටිකක් විතරක් කියලා දවසට මම මෙච්චරක් බැලුවා. ඒ අනුව මම මාසෙකට මෙච්චර හඳහන් ප්‍රමාණයක් බලලා අවුරුද්දට මෙච්චරයි කියන සමහරුන්ගේ අපි දකිනවා සමහරුන්ගේ ඒගොල්ලන්ගේ හඳහනවත් බලලා නැහැ. මෙන්න ඒගොල්ලන්ගේ හඳහනේ තත්ත්වයක් එක්ක වෙන ඉරණම් කියලා. ඉරණම් වෙනවා. අපිට මමත් රෝහල්ගත වෙලා හිටියා මේ පහුගිය කාලේ මමත් කටක ලග්නේ. මට ලග්නේ රාෂ්ටකයේ මුදල් පැත්තෙන් හොඳ වෙනකොට අනිත් පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් දුන්නා ගොඩක් ඒවා.
රෝහල්ගත වෙන්න වුණා. ඉතින් ඒ පොදු ලක්ෂණ කිව්වට උදාහරණයක් ගන්න මම හැම වෙලාවෙම කියන්නේ එකයි ඔබේ නිවසේ ඔබ ඉන්නවා ඔබේ දරුවා ඉන්නවා ඔබේ පියා ඉන්නවා. ඒතර සීයයි තාත්තයි මුණුපුරයි. තුන් දෙනාම උදාහරණයක් කිව්ව කටකලක් නේ කියලා. එතකොට තුන් දෙනාටම එකම ප්‍රතිඵල එනවද? තුන් දෙනාගේම චරිත ලක්ෂණ තාත්තා පුතා නිසා සීයා නිසා පරම්පරාවෙන් යම් චරිත ලක්ෂණක් තියෙන්න පුළුවන් ඥානමය දේවල්. හැබැයි වෙනස්කම් තියෙනවා. හැබැයි පොදු දේවලුත් තියෙනවා. කටකලග්න හිමියාට පොදු දේවලුත් තියෙනවා. ඒක තමයි මම හැමතිස්සම කියන්නේ ඒකයි. ඔය දැන් මේ වෙලාවේ අසනීප තත්ත්ව තියෙන ටිකක් වයස්ගත කටකලග්න හිමියාට වෙන සමහර අසනීප අර කුඩා දරුවට වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඉතින් මේ තුල අපි හැබැයි පොදුවේ කියනවා මේ ග්‍රහ පීඨින් එක යම් දේවල් විග්‍රහ කරනවා. ඕකෙන් යම සමහර දේවල් විය හැකි පිරිසකුත් ඉන්නවා. සමහර අයට නොවිය හැකි තත්ත්වයක් තියෙනවා. නමුත් මෙතනින් ඔබට අපි යම් අවබෝධයක් දෙනවා ඊට අමතරව ඔබේ ජ්‍යොතිර්වේදියාගෙන් හඳහන පරීක්ෂා කරගන්න කියන එක මම කියනවා. හරි මගෙන්ම නෙමෙයි. ඔබගේ ජ්‍යොතිර්වේදියෙක් ඉන්නවා නම් ඔබ විශ්වාසවන්ත කරන මෙතෙක් බලපු ඒත් ගැටලුවක් නැහැ. මේක ක්ෂේත්‍රයේ මම විතරක් නෙමෙයි ඉන්නේ. තව ඕන තරම් හොඳ හරියට හඳහන බලන ජ්‍යොතිර්වේදීන් ඉන්නවා. ඒක අනිත් දේ. ඉතින් ඔය ටික මූලිකව කිව්වේ අපි බලමු අප්‍රේල් මාසය විශේෂයෙන් අවුරුදු උදාවත් උදා වෙනවා කොහොමද ලග්නවල පලාපල තත්ත්ව කියලා. රාශි චක්‍රයේ අවසාන රාශිය මේ මත ලග්නය ගැන අපි කතා කරන්නේ. ඉතින් මේ වෙනකන් අපි අප්ලෝඩ් කරලා තියෙන වැඩසටහන් නරඹන්න ඇති ඔබ ඒ හැම එකක්ම නරඹන්න යම් චෝදනා යෝජනා අදහස් කියන්න අපේ භාෂාවෙන් කියනවා නම් කුණුහරුප භාවිතා කරන්න එපා. සත්‍යම් කුණුහරුප මට කලිනුත් දාලා තිබුණේ. ඉතින් මේ කුණුහරුප කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කියලාම පටන් ගන්නම්. කුණුහරුප කියන්නේ යම් භාණ්ඩයක් හෝ යම් දෙයක් හඳුන්වන්න යොදා ගන්නා සමාජ සම්මත වචනයේ වෙනුවට වෙනත් වචනයක් භාවිතා කිරීම. අතර මේ කුණුහරුප කියලා කියන ඒවා සුද්ධ සිංහලයේ කුණුහරුප නෑ. අපි ওই භාවිතා කරන ගොඩක් කුණුහරුප වල ඇත්තටම නිවැරදි වචන තේරුමක් තියෙනවා. මම එකක නන්දාප්මා අර ඵලයට කියන එක මේකයි කියලා. මොකද මේ YouTube වැඩසටහන් කුඩා දරුවන් හිටන් බලනවා. අපි ගොඩක් දේවල් හිතන්න ඕන. මම නම් ওই වචන වල ඇත්ත තේරුම දන්නේ නැද්ද මට hina යනවා ඔච්චරයි. වලහාට කියන නමක් තියෙනවා වැඩි භාෂාවෙන්. මොකක්ද ඒක කියලා බලන්න. හරි. හරකට අපි කියනවා ගෙරියා කියලා. ඒ වගේ. ඉතින් ඕකත් වැරදියට යොදා ගන්න පුළුවන් වෙනස් විදිහට. ඉතින් සමහර අය දැන් අත්‍තරම අපි දකිනවා මේ මුහුණු පොතේ සමහර දේවල්ට අපි කියනනේ බලු වැඩ කරන්න එපා කියලා. ඇත්තටම දැන් බල්ලන්ගේ බුද්ධි වර්ධනයක් වෙලා තියෙනවා මේ කාල සීමාවේ වෙනදා අපි දැකලා නැති. සමහර ඒ බල්ලන්ගේ ක්‍රියාකාරකම් සහ ක්‍රමය දැක්කම හිතනවා මිනිස්සුන්ට වඩා කොච්චර සමහර මිනිස්සුන්ට වඩා කොච්චර විනයක් හික්මීමක් තියෙනවද කියලා. එක බලු අම්මා කෙනෙක් එයාගේ දරුවෝ දෙන්නව ට්‍රේනින් කරනවා පොඩි බලු පැටවු දෙන්නව මොනවද? කෑම බෙදනකම් ඉන්න. ඔයාට බෙදපු පිගානෙන් විතරයි කන්නේ. ඒ අයිතිකාර මහත්මයා අතින් මෙහෙම කන්න දෙන්නුනත් බලු අම්මා බලක් වෙනවා. හරි. ඉතින් සමහර අම්මලට තාම දරුවෙක් හදාගන්න බැරි වුණාට ඒ බලු අම්මගේ විනය පුහුණු කිරීම පුවගේ අපි දකිනවා. ඒ ඔබේ දැනුමට පොඩ්ඩක් කිව්වේ මේ අපි දකින සමහර ඒවා සමහර ඒවා නම් මම වගේ ෂෙයා කරනවා මගේ Facebook වල. ඉතින් අපි බලමු අවසාන ලග්නය මීන ලග්නය. ඉතින් ආයුබෝවන් මීන ලග්න හිමියනි අපි බලමු මේ අප්‍රේල් මාසයේ කොහොමද ඔබට ගෝචර ගමනත් එක්ක ග්‍රහ පිහිටීම් එක්ක කියලා. ඉතින් දැන්ටම අවබෝධයක් ඇති ග්‍රහයන් 5 දෙනෙක් ඉන්නවා මීන රාශියේ. නේ ඒ කියන්නේ කොහෙද? ලග්නේ සෙනසුරුත් එක්කම. ඉතින් කොහොම වුණත් මේ මැයි 29 ඉඳලා මීන රාශියට කුම්භයෙන් මාරු වුණා කියන්නේ. ඉතින් තවත් අවුරුදු 5ක් විතර සෙනසුරු ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් තියෙනවා. බය වෙන්න එපා. ඒ ග්‍රහයත් වෙන්න එපා නේද? හරි. අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. ඒ වගේම තමයි මේ ගොයත් එක්කම රවි, බුධ, ශනි, සිකුරු ශනි ගැන කිව්වනේ මේ රාහු කියන අනිත් අයත් ඉන්නවා. ඒතකොට රවි එහෙම නැත්නම් සූර්යයා අප්‍රේල් 14 පාන්දර 3:21ට දෙන සුබ මොහොතින් එයා විතරක් මේෂ රාශියට එනවා. ඉතින් මේක සුවිශේෂී තත්වයක්. මේ 5 දෙනෙක් එකට ගමත කරන විදිය ඒ වගේම තමයි සඳුගේ තත්වයේ මත තවත් සමහරුන්ට
තව ඒ රාෂ්ටකයක් යෙදෙන්න පුළුවන් හඳහනේ තත්ත්වයේ මත උපත් කේන්ද්‍රේ. ඒ නිසා විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕන කට්ටියකුත් ඉන්නවා. ඒකත් මතක තියාගන්න. ඒ රාෂ්ටක දෙකක් ගත කරන අය ඉන්න පුළුවන්. ඒ නිසා හොඳ පළපුරුදු සහිත ජ්‍යොතිර්වේදියෙක්ගෙන් මේ පළපුරුද්ද කියන එකට මම කලිනුත් එක තැනකදී කිව්වා වයස නෙමෙයි බලපාන්නේ. දක්ෂ වෛද්‍යවරු ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා. එයාගේ පළපුරුද්ද අනිත් අයට වඩා වැඩි. දක්ෂ ගුවන් යානා නියමුවන් ඉන්නවා. ඇතැම් වයස්ගත අයට වඩා එයාගේ පළපුරුද්ද වැඩි. එයා පියාසර කළ කාල සීමාව වැඩි. සහ එයා පියාසර කරපු අහසේ කාලගුණ තත්ත්ව රටින් රටත් එක්ක යන ඒ සමහර ගුවන් මාර්ග නැව්වලත් එහෙමයි. සමහර නැව් මාර්ග අනිත් ඒවාට වැඩිය කර්කශ ඇතැම් නාවිකයන් මිය තැනුත් තියෙනවා. බර්මියුඩා ට්‍රයිඇන්ගල් එක වගේ තත්ත්ව තියෙනවානේ. ඒවා කිට්ටු කරලත් යන අයත් ඉන්නවා. ඒ වගේ මේ ජ්‍යොතිෂය ගැනත් ඇතැම් අයගේ තියෙන මතයේ වැරද්දක් තියෙනවා. මේ විශේෂයෙන් ජ්‍යොතිර්වේදයා තෝරගන්න සියලු ක්ෂේත්‍ර ගැන යම් අවබෝධයක් තියෙන සමාජ දැනුමක් තියෙන. මොකද සමහර පටන් ගන්නෙම අහවල් එක මෙහෙම ගෝචර වුණාම මෙහෙමයි කියන ඒ තත්වයේ තුල මට එක්තරා රටක ඉන්න මහත්මයෙක් කිව්වා මහත්මයා මම මෙන්න මේක මේ විදිහට බලලා ඔක්කොම තියෙන ඔබතුමා නැවත බලන්න එපා මට මේ වචන ටික එක සරල සිංහලෙන් මේකේ පලාපල එවන්න කියලා. මම කොහේම නෙමෙයි මගේ ක්‍රමයෙන් මම බලලා මේ වන්නා. මොකද මගේ පඬිතකම නෙමෙයි පෙන්වන්න ඕන. ඒ කෙනාට තේරෙන විදියට කියලා දෙන්න ඕන. මම ගොඩක් වෙලාවට වොයිස් රෙකෝඩින් යද්දිත් කියනවා කේක් එකේ රස දැනෙනවා නම් හදන්න දාපු අමුද්‍රව්‍ය ගැනම කී ඉන්න ඕනෙත් නෑ. ඒකේ උෂ්ණත්වය මෙච්චරකට දාලා මෙහෙම කරනවා කියලා. ඇහුවොත් විතරක් අවශ්‍ය තැන්වලදී මෙන්න මේ අමුද්‍රව්‍ය යොදාගත්තා. ඒ වගේ. අපි වෙනද බෙහෙත් වලත් එහෙමනේ රසායන විද්‍යාත්මක නාමයත් එක්ක වෛද්‍ය විද්‍යාවේ මෙහෙමයි කියන්නේ කියන එක අපිට එච්චර ලොකු වැඩක් නෑ. හරි. ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඇහුවොත් අන්න උත්තර දෙන එක වෙනම එකක්. ඉතින් ඒකත් ජ්‍යොතිර්වේදීය ඉගෙන ගන්න අයට අපි කියන්නේ එහෙම පොඩ්ඩක් වෙනස් කරගන්න. එතකොටත් බලමු මේ කොහොමද මේ තත්ත්වය විශේෂයෙන් අර සෙනසුරු ඒ රාෂ්ටක තත්ත්ව යෙදෙනවා නම් ඒවට පිළියම් කරගන්න. ඒ වගේම ලග්නාධිපති වන ගුරු 3 වෙන්නේ ගෝචර වෙනවා. ගුරු. හරි. ඒ වගේම තමයි මැයි 14 වෙනකන් අන්න නැවතත් ආයි ගුරු මේ තත්ත්වයේ ඉන්නවා. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි රවි ශනි බුධ රාහු සහ උච්ච බලයෙන් ඉන්න සිකුරු ලග්නයේ එහෙම නැත්නම් මීන රාශියේ එහෙම නැත්නම් පළවෙනි ස්ථානයේ රැඳී ඉන්නවා. කොහොම වුණත් අවුරුදු උදාවත් එක මේ රවි අපි අනිත් වැඩසටහන වලත් කිව්වා වගේ මීන රාශියෙන් මේෂ රාශියට රවි සංක්‍රමණය වෙනවා. එතකොට දෙවැන්නට එහෙම නැත්නම් ලග්න භාවයේ ඉඳලා දෙවැන්නට එන එක සිදු වෙනවා. කුජ පස්වෙනි භාවයේ ඉන්නවා. ඒකත් අප්‍රේල් 3 වෙනිදා තමයි සිදුුනේ 4 ඉඳලා 4 වෙනි ස්ථානයේ ඉඳලා 5 වෙනි ස්ථානයට සංක්‍රමණය වුණා. කේතු 7 වෙන්නේ ඉන ස්ථානක තුල ඉන්න කාලයක්. ඒතර ගෘහ ජීවිතයේ ටිකක් බාධක තිබුණා. හැබැයි ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්ව උදා කරනවා. කොහොම වුණත් ග්‍රහයන් දෙන ඇතැම් ග්‍රහයන් දෙන අසුබ කිරණ තත්ත්ව විශ්ව ශක්තියත් එක්ක අනිත් ග්‍රහයන්ගෙන් එන සුබ කිරණත් එක්කත් බලාගෙන හරියට කටයුතු කරොත් निराකරණය කරගන්න පුළුවන් තත්ත්ව තියෙනවා. විශේෂයෙන්ම මේ ගුරුගේ දෘෂ්ටියෙන් යුග දිවියේ යම් ගැටලු තිබුණා නම් ඔබට निराකරණය කරගන්න පුළුවන්. ආර්ථික අපහසුතා වගේ පැන නැගුණත් ඒවා తాවකාලිකයි. අන්න ඒ දෙත් හිතන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන් සැමියා සහ බිරිඳගේ නොහොඳ නෝකාඩු වෙන්න පුළුවන්. දැන් අවුරුදු කන්නත් හරියට මුදල් නැහැනේ අරකදී මේකනේ කියලා. ඒ වලට මේ ලග්න තත්ත්වයක් එක්ක පොඩ්ඩක් නිවදහස් වෙලාවක කතා බහක් කරලා එයාට අවබෝධ කරලා දෙන්න. විශේෂයෙන්ම ගෘහණියනේ අම්මනේ මවනේ ඇයට දරුවෝන්ට අවශ්‍ය දේවල් දෙන්නත් උනා. නිවසේ අනිත් අය අහල පහල ගෙවල් වල වගේම දේවල් වෙන්නත් ඕන නිසා විශේෂයෙන් මේ මීන රාශියේ බිරින්දෑවරු ටිකක් කලබලකාරී වෙන්න පුළුවන්. හස්බන්ඩ් මේ මීන රාශිය නම් ඔබ තේරුම් ගන්න මේ කාලේ ටිකක් අසීරු කාල ජීවිතේ හැමෝටම එනවා. ඔබට මට හැමෝටම පොදුයි. ඉතින් එතනදී ඔබේ සහයෝගය දෙන්න. විශේෂයෙන් ඔබේ දෙමව්පියන්ගෙන් වගේ විශේෂයෙන්ම බිරිඳට පුළුවන් දෙමව්පියන්ගෙන් වගේ සහයෝගයක් ඉල්ලන්න මේ වගේ වෙලාවට. හැකියාවක් තියෙනවා. අන්න එහෙම ඒ අමාරු වැටිච්ච කෙනාව තව තව පීඩනයට පත් කරලා තව තව වලේ වටන්න නැතුව
උත්සාහ කරන්න ඔහුට යම් සහනයක් විශේෂයෙන් පවුලක ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් තාත්තා සමහරවිට මේ වේදනා ගොඩක් දේවල් දරා ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. ඔහු කියන්නේ ප්‍රසිද්ධියේ සමහරවිට රැකියා ස්ථානෙත් ලොකු ප්‍රශ්න. එහෙම නැත්නම් ව්‍යාපාරෙත් ලොකු ප්‍රශ්න. මේ අපි දකින පහුගිය කාලේ විශේෂයෙන් කොරෝනා කාලේ එහෙම අපි දැක්ක දේවල්. එතකොට තොරතෝංචියක් නැතුව නිවසේ ඉන්න බිරිඳත් ඉවරයක් නෑ. අර කියන්නේ ෆයර් කරනවා කියලා අපි කියන්නේ. හරි. ඊට වඩා හොඳයි මගේ යාළුවෙක් මට කිව්වා මීට වඩා හොඳයි LTT එක ඉස්සරහට ගිහලා උන්ට කියලා ෆයර් කරගන්නවා නා කියලා. අන්න ඒ වගේ. ඉතින් මේවා වෙනස් කරගන්න ඔබ බුද්ධිමත් වෙන්න යම් සහනයක් ඔහුට දුන්නොත් ඔහු නව ජවයකින් නැවතත් වෙනසක් ජීවිතේ කරගෙන ව්‍යාපාර සහ නිදෙවලුත් කරයි. මොකද පස්සේ ඊළඟට වැළපෙන්න හඬා වැටෙන්න වෙනවා. සමහරු දික්කසාද වෙනවා. සමහරු සදාටම නැවත මුණ නොගැහෙන තත්ත්වයකටපත් වෙනවා. දරුවන් අසරණ වෙනවා. එක්කෝ අම්මා නැහැ, එක්කෝ තාත්තා නැහැ. මේ දේවල් අපි වෙනස් කරගන්න ඕන. ඔය දියුණුව කියන ඇමරිකාවේ මම එක්තරා වීඩියෝ එකක් දැක්කා. කී දෙනෙක් ඉන්නවද? රැකියාව. එක්කෝ නයිට් ක්ලබ් එක, එහෙම නැත්නම් ඒ වගේ රාත්‍රී සමාජ ශාලා. හස්බන්ඩ් නැහැ, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දැන් නත්තල් සීසන් එක මෙන්න මෙච්චරක් ණයයි ඔය වගේ. අපි දියුණුවයි කියනවා නේ. බිල්ඩින් තියෙනවා, ගොඩක් ඒවා තියෙනවා. කොච්චර ඛේදවාචක වෙලා තියෙනවද? කීවතාවක් බැඳලා ඩිවෝස් වෙනවා, බඳිනවා, ඩිවෝස් වෙනවා, මැරි කරනවා, ඩිවෝස් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. දරුවන් කොච්චර ප්‍රමාණයක් මානසික අස්ථාවර තත්ත්වයක් එක්ක ඒ කියන්නේ අපි දකින්නේ සමහරලාට තියෙනවා එකපාරට ඇවිල්ලා මේ පාසලට ඇවිල්ලා වෙඩි තියලා මරලා යනවානේ සමහර දරුවෝ. අනිත් අයව. ඇයි? අර පීඩනේ සමාජයේ කෙරේ වහිරයක් එනවා. අනිත් දරුවෝ සතුටින් කෙලිසෙල්ලම් කරනවා. මට ඒක කරන්න බෑ. මගේ තාත්තා නැහැ. එහෙම නැත්නම් අම්මා නැහැ. මට මුදල් නැහැ. වගේ දේවල් තියෙනවා. හරි. වාසනාවකට අපේ රටේ තත්ත්වය දැන් එහෙම නැහැ. නමුත් විවිධාකාර දේවල් අපිටත් දැන් අහන්න ලැබෙනවා. ওই තරම් දරුණු නැති වුණත් නේ. නිර්වතින් නුවරට වෙනකන් ගිය මොටර් සයිකලේ ගිය අයත් ඉන්නවානේ. ඉතින් අඩු ගානේ ෂෙඩ් එකකින්වත් අහලා නැද්ද දන්නේ මහත්තයෝ ඔයා යන්නේ මෙහෙමනේ කියලා. ඔය වගේ මේ අහංගන්න ඕනේ අපි විවෘතව කතා කරොත්. මේ ඛේදවාචක. මේ කලියුගේ අපිට ඒවා අහන්න ලැබෙනවා කියනකොට හිතෙනවා අපේ වැඩිහිටියෝ කොච්චර වාසනාවන්තද දැන් මේ වෙනකොට මේ ලෝකේ නැති නිසා. ඔක තමයි ඇත්තත්. ඉතින් ඊළඟට අපි ගත්තොත් රැකියාව මේ හොඳ කතාවෙන් නිපුණත්වයක් ඇති කරගෙන කරන අයට ගොඩක් හොඳයි. රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්න අයට උසස් ඊට උඩ තනතුරු වල අයගෙන් ප්‍රසාදය දිනාගෙන වැඩ කරන්නත් පුළුවන්. නව රැකියා ක්ෂේත්‍ර තුල කටයුතු කරන අයටත් ගොඩක් හොඳයි. සහ ඒව බලාපොරොත්තු වෙන අයටත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ අලුත් ක්ෂේත්‍ර විවෘත වෙනවා ලෝකේ. තාක්ෂණික පැත්තෙන් වෙන්න පුළුවන්. දැන් ගොඩක් අපි දකින යෝගේ සියුම් කර්මාන්ත කේක් කලාව වෙන්න පුළුවන්, වාහන පින්තාරු කිරීම වෙන්න පුළුවන්, වාහනවලත් දැන් අලුත් සෙන්සර්ස් එක්ක ඒ කියන්නේ ඒ තාක්ෂණය දන්න ගොඩක් අයට හොඳ රැකියා ක්ෂේත්‍ර ලැබෙනවා. ඉස්සර වගේ මෝටර් මෙකැනික්ට බෑ සෙන්සර්ස් එක්ක දැන් යන්න වෙනවා. හරි. ඒ වගේ තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ ඒවත් එක්ක ඉගෙනගෙන යන කෙනාට හොඳ ක්ෂේත්‍රවල රැකියාව ලැබින්නත් මේ අයට ගොඩක් හේතු වෙනවා. මීන ලග්න හිමියන්ට. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් ඒ වගේ දේවල් එක්ක වගේම ප්‍රාථමික සහ උසස් අධ්‍යාපන ලබන අයටත් ජයග්‍රහණ අත් කරගන්න පුළුවන්. අධ්‍යාපනය ලබන දරුවන්ට පොතපත කියවලා දැනුම ලබා ගන්නත් රුචිය වර්ධනය වෙන කාලයක්. ඒක තමයි හොඳ. දැන් සමහරුන්ට ඉන්නවා ප්‍රශ්නේ මේ විෂයට හොඳ ගුරුවරයෙක් නැහැ. හිටපු ගුරුවරයා රට ගියා. ওই වගේ ප්‍රශ්න එනවා. අන්න ඒ වගේ අයටත් හොඳ පාඨමාලා වගේම හොඳ ගුරුවරු ලබා ගන්නත් හැකියාව ලැබෙන කාලයක්. එතකොට මෙතන අපි කිව්වාගේ ආදර්ශමත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. සෞඛ්‍ය පැන ගත්තොත් හිස රදය, අලස බව, නිදිමත, පාදවල වේදනා සහ ඉදිමීම් වගේ දේවල්, සුළු අනතුරු සහ ඇස්වහ කටවහ වගේ දෝෂත් ඇති වෙන්න පුළුවන් නිසා ප්‍රවේශම් වන්න. ඉතින් අලස බව නම් නිදිමත නම් අවුරුදු දවස්වල තියෙන්න පුළුවන් කිරිබත් ඒවම කාලා එහෙම ඉඳලා. නමුත් පාදවල වේදනාවන් ඒ වගේ දේවල් තියෙනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබන්න. ඒ වගේ තමයි අපල මගවරවා ගන්න සෙත් ශාන්ති ඒ වගේ දේවල් සෙනසුරාදා දිනයක ආබාධ තියන අයට ආහාර පාන ඒ වගේම තමයි මාළුන්ට පොරි වගේ දේවල් දාන එක, බලු කපුටු දාන, අටවිසි බෝධි පූජා, අටපිරිකර භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම, වැටකෙයියා මල් විෂ්ණු දෙවියන්ට පූජා කිරීම සහ වැටකෙයියා මල් සහිතව නවග්‍රහ මණ්ඩල පූජා කිරීම
ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලාට දානමාන ගිලන්පස පූජා කරන්න. ඔබට හැකි විදිහට ගිලන්පස ටිකක් පන්සලට ගෙනියන්න පුළුවන් නම් ඒ කාලෙක ගිලන්පස පූජාවක් කරන්න. ලොකු ඉදන් යන්නේ නැති දේ විදිහට බලන්න. හරි. ඒ වගේම තමයි භාවනා යෝගීව ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ජය පිරිත වගේ දෙයක් උදේ හවස සජ්ජායනය කරන්න හෝ අහන්න පුළුවන් නම් වාදනය කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. සුබ අංක 3 4 9 සුබ වර්ණ රතු කහ තැවිලි සුබ දවස් අඟහරුවාදා ඉරිදා බ්‍රහස්පතින්දා. ඉතින් මේ අවසාන වැඩසටහනත් එක්කම පුංචි දේවල් ටිකක් කියන්නම්. ඒ කියන්නේ මේ අවුරුදු සමයේ අපිත් වැඩ කටයුතු නවත්වනවා ගොඩක් වෙලාට අවුරුදු වැඩ මේ දේවලුත් එක්ක 10 වෙනිදා විතර වගේ සමහරවිට නිතරම දුරකථනය අපි ඉන්න ප්‍රදේශات එක්ක වැඩ නොකරන්න පුළුවන් සිග්නල් ප්‍රශ්නත් එක්ක වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව බලුවොත් බැටරි ලෝ වෙනවා. ඒ වෙලාවට මේ සමහරු කලබල වෙලා කෝල් ගහලා මිස් කෝල් ඇලර්ට් ගොඩයි. WhatsApp වලනොත් මැසේජ් දාලා ගොඩයි. ඇයි මේ ප්‍රායෝගිකව හිතන්න බැරි? සමහරලාට සිග්නල් නැහැ. එක මැසේජ් එකක් දාලා තියා. අපි ආන්සර් කරනවා. අපි පුළුවන් වෙලාවට අපිම කෝල් කරනවා. WhatsApp වලට අපි මැසේජ් එකට රිප්ලයි දෙනවා. හරි. අපිත් ජීවත් වෙන්නේ මිනිස්සුයෝ නේ, දෙවිවරු නෙමෙයිනේ. සමහර හිතන් ඉන්නේ මම මේ ෆෝන් එක මෙහෙම නදවගෙන බෙල්ලේ හරි එල්ලගෙන අපි යනවා සමහර ගුරුකම් වැඩ සමහර දේවල් වලට මැනික් පතල් ආශ්‍රිතව වෙන්න පුළුවන්. ඝන කැලාව මැද්දක වෙන්න පුළුවන්. ඔය වගේ තියෙනවා. දැන් මේ වගේ රෙකෝඩින් එකක් කරන තැන මේ රෙකෝඩින් ස්ටුඩියෝ එකේ අපිට ෆෝන් ඕෆ් කරන් ඉන්නේ. අදත් දැන් කෝල් එකක් ආවා. ඇවිල්ලා තුන ඇලර්ට් එක එක්කෙනෙක්ට මම කතා කරා අනිත් එකට ගත්තම නෑ නෝ ආන්සර්. ඉතින් ආයි පුළුවන් වෙලා කායි ගන්න. දැන් මේ කරන අතරේ පැය කිහිපයක් තිස්සේ අපි මේ වැඩේ කරනවා. ඉතින් තේ ටිකක් බොන්න ওই වගේ දේවල් වල අපි යෙදෙනවා. ඉතින් මේ දේවල් හිතන්න සමහරු කටයුතු කරන විදිය දැක්කම හිතෙනවා ඇයි මේ ප්‍රායෝගික බුද්ධියක් නැද්ද කියලා. මේ එකක් මට මතකයි මේ මෑතක කෝල් එකක් ආවා. නමක් කිව්වේ නැහැ. ප්‍රදේශයක් කිව්වෙත් නැහැ. මේ අහවලාද මං කෝව් මේ අර මේ විෂ්ණු දෙයියන්ගේ අර වටේට බල්පත් වෙන මේ අර ෆ්‍රේම් තියෙන්නේ ඒක කොහෙන්ද ගන්න පුළුවන් මං එහෙම නම මොකද්ද නෑ ප්‍රදේශය මොකද්ද ඒ කියන්නේත් නෑ මං කොයිද මේක චීනෙන් ගන්නත් පුළුවන් ඉන්දියාවෙන් ගන්නත් පුළුවන් ලංකාවේ පෙටා මාකට් එකෙන් ගන්නත් පුළුවන් දැන් හරිනේ ප්‍රදේශය කියන්නේ බෑ මේ මම ඉන්නේ රත්නපුරේ. ඒතර මට කියන්න පුළුවන් මන් දන්නවත් නැහැ. මම මඩ කලපුවේ. මන් දන්නේ නැහැ. මම ඉන්නේ මේ මෙන්න මේ මමත් නිතර ගැවසෙන ප්‍රදේශ කිහිපයක් තියෙනවා. නාවල පිටිය වෙන්න පුළුවන්, පිළියන්දල වෙන්න පුළුවන්. ওই වගේ මහරගමාවට වෙන්න පුළුවන් මේ වගේ රෙකෝඩින් වලට ආවම අන්න මේ වගේ තැනක බලන්න සමහරට මන් දැනුවත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ඒතර මං ඒ නම අහන්න නිසා ප්‍රදේශය අහන්නේ අඩුම ගානේ ඔයා මෙන්න මේ වගේ තැනකවත් බලන්න පූජා භාණ්ඩ විකුණන තැනක් හරි තියෙනවා නම් එතනට යන්න කියලා. දැන් අපි දන්නවා ඔය බෙල්ලන් විලාවට නම් ඒ වගේ පූජා භාණ්ඩ විකුණන තැන් වල ඔය වගේ ෆ්‍රේම් කරපුම බල්පත් වෙන වගේ ඒවා තියෙනවා. නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් පොඩක් ප්‍රායෝගිකව හිතන්න. මොකද සමහරවිට මේ අර ලග්නේ රාෂ්ටකේ ඉහටම ගහපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් නැවතත් මේ මහත්මිය අහනවා නම් එකක් ටෙලිෆෝන් මැනර්ස් කියලා දේවල් තියෙනවා දුරකථන සංවාදයකදී ඔබ කවදාවත් දැකලා නැති කෙනෙක් එක්ක ඔබව හඳුන්වා දෙන්න මුලින්. එක අපි නම් ඒ දෙක කරනවා මම අහවලා මට මෙන්න මේ බෙහෙත ගෙන්න ගන්න පුළුවන් ද ඔන්ලයින්. ඒ වගේ. ඔබව හඳුන්වා දෙන්න. හරියට මේක හස්බන්ඩ් කෝල් කරා වගේ මේ ඔයා කොහෙද ඉන්නේ මේ එළවලු ටිකක් ගේන්න පුළුවන්ද? එළවලු මේවා ගන්න පුළුවන් තැනක් කියන්නේ. ඒ වගේ. එහෙම එපා. එහෙම අයත් එක්ක එහෙම අය ඉන්නවා නම් මගෙන් හඳහන් බලා ගන්නත් එපා. මොකද ඊට පස්සේ එන මානසික සුවය නැති කරගන්න මං අකමැති සමහර අත්දැකීම් එක්ක. එහෙමනම් ඔබ සැමට නිරෝගිමත් ආයුරක්කන්තුවා වඩා සුබ අනාගතයක්.